Hello everyone, welcome back to my YouTube channel Makka Movements with Fazzy. ඔන්න ඉතින් අදත් තවත් ලස්සනම vlog එකකින් තමයි ඔයාලා හැමෝම හමුවට මම ආවේ. ඉතින් මගේ vlog එක බලන හැමෝටම වගේ ඊද් මුබාරක් කියලා මම විශ් කරනවා ෆස්ට් එකටම. ඉතින් මේ vlog එකෙන් ඔයාලා බලන්න යන්නේ මගේ ඊද් එක කොහොමද ගෙවුනේ කියලා. සාමාන්‍යයෙන් හැම ගෙදරකම වගේ ඊළඟ දවසේ අවුරුද්ද නම් සාමාන්‍යයෙන් නිින්ද යන්නේම නැහැ. ඉතින් ඒ වගේ තමයි අපිටත් ඊළඟ දවසේ පල්ලියට උදේ පාන්දර යන්න තියෙනවා ප්‍රේයර් එකට. ඊද් ප්‍රේයර් එකට. ඉතින් නිින්දම යන්නේ නැහැ. කලින් දවසේ ඉක්මනට ගෙදර අස්පස් කරලා ඉතින් ඌ දෙක දැම්මා. ඉතින් ඌ දෙක දැම්මා නම් තමයි ඊද් වයිබ් එකම එන්නේ. ඊට පස්සේ ඔන්න ඉතින් ෆස්ට් එකටම මෙයාලා දෙන අන්දන්න පටන් ගත්තා. එදා හුදා බබත් අපේ ගෙදර හිටියේ. එදා ඉතින් ඊඩ් ප්‍රේයර් එකට පල්ලියට ඇන්දේ මම අබාය එකක්. ඉතින් මේ අබාය එක තමයි මම අරගත්තේ black and white එකෙන්. ඉතින් මම ගොඩක් ආසාවෙන් තමයි මේ අබාය එක ගත්තේ. මම වැඩියේ ඩිසයින්ස් දාලා එහෙම කැමති නෑ අබායකට. මට ගොඩාක් කැමති මම සිම්පල් අබායවල වලට තමයි. ඉතින් මේ වගේ සිම්පල් එකට තියෙන්න ඕනේ. ඒ වගේ මම ගොඩක්ම කැමති black අබායස් වලට තමයි. මේක තමයි ඉතින් මම ගත්ත හෑන්ඩ් බෑග් එක. ඉතින් කොහොමද තියෙන්නේ කියලා කමෙන්ට් එකේ අනිවාර්යයෙන්ම කියන්න. මම ඊඩ් එකට අරගත්ත ෂූ එක තමයි දැන් මේ ඔයාලා බලාගෙන ඉන්නේ. ඉතින් දැන් ඉක්මනට මම මේ ෂූ එක දාගෙන ඉන්නවා. ගිය පාර නම් මම ඊඩ් එකට අරගත්තු ඩ්‍රෙස් ඔක්කොම ඔයාලට වීඩියෝ එකෙන් පෙන්නුවා. ඉතින් මේ පාර මට ඒව ඔක්කොම ගන්න වෙලාවක් තිබ්බෙම නැහැ. ඉක්මනට ඩ්‍රෙසින් කරන්න පටන් ගත්තා. ඉතින් බබාලා දෙන්නව මන්දලා වැඩ ටික කරනකොටම හරි වෙලාව. ඉතින් මේක තමයි මගේ අවුට්ෆිට් එක. ඊඩ් අවුට්ෆිට් එක. ඒ වගේම ඔයාලට හුදා බබත් හායි කියාගෙන ඉන්නවා. ඉතින් අපේ යානි බබාට ගත්තේ මේ ලස්සන තෝප් එක තමයි බ්ලූ කලර්. ඉතින් එයා තමයි කියුට් එකට හිටියේ. මාෂාල්ලා කියලා ඉතින් මස්ජිද් එකට ගිය ගමම එහෙ මෙහෙ දුවගෙන හිටියේ. පොඩ්ඩයි ඉතින් හැමෝම වගේ ආව තියාගෙන ෆොටෝස් අරගෙන හිටියා. මාෂාල්ලා කියලා ඇත්තටම ගොඩාක් ලස්සනට හිටියා අපේ යානි බබා තමයි එදා. ඉතින් හස්බන්ඩ්ගේ අවුට්ෆිට් එක මේක තමයි ඊඩ් එකට අරගත්තේ. ඉතින් තවත් ඩ්‍රෙසස් අරගත්තා. මෙහෙ ඇවිල්ලා හිරු උදා වෙනවත් එක්කම ඊඩ් ප්‍රේයර් එක ස්ටාර්ට් කරනවා. ඉතින් අපි දැන් මේ ඉක්මනට යන ගමන් ඉන්නේ අපේ ඊඩ් ප්‍රේයර් එකට. ඉතින් ගෙදර ළඟ තිබ්බ මස්ජිද් එකට තමයි අපි එදා ගියේ. මම මේ පාර මොන අවුට්ෆිට්ද ගත්තේ කියලා ඔයාලට පෙන්වන්න මට බැරි වුණා. මම අනිවාර්යයෙන්ම ඒක ඊළඟ vlog එකේ මම ගේන්නම්. මම ශල්වාරි කිට් එකකුත් අරගත්තා. ඉතින් ඒකත් මම ඊළඟ vlog එකේ ඔයාලට පෙන්වන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ඊළඟ vlog එකේ ෆන්ක්ෂන් එකක්. ඉතින් නේමින් සෙරමනි ෆන්ක්ෂන් එකක් බලා ගන්න පුළුවන්. මම ඔයාලට කලින් vlog එකේ පෙන්නුවා අපේ හුදා බබාට නංගි බබා කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් එයාගේ නේමින් සෙරමනි එක තමයි ඊළඟ vlog එකෙන් ඔයාලා බලන්න යන්නේ. ඉතින් ඒකට තමයි මම අරගත්ත ශල්වාරි කිට් එකත් ඇන්දේ. ඉතින් අනිවාර්යෙන් මම ඒ vlog එකේ ඔයාලට පෙන්නන්නම් මගේ අවුට්ෆිට් එක ඊළඟ අවුට්ෆිට් එක. සෞදි අරාබියේ ඉතින් ඊඩ් ප්‍රේයර් එකට ගියා නම් චූටි ළමයිට ගිෆ්ට්ස් ලැබෙනවා. එක එක කට්ටිය ඉතින් ගිෆ්ට්ස් ගෙනල්ලා දෙනවා. ඉතින් යානි බබාට මාෂාල්ලා කියලා ගොඩාක් ගිෆ්ට්ස් ලැබුණා. ඉතින් මම ඔයාලට යන්න පෙන්නන්න මොනවාද ගිෆ්ට්ස් පැකින් එකක තියෙන්නේ කියලා. අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර් ලා ඉලාහා ඉල්ලල්ලාහ් අල්ලාහු අක්බර් වලිල්ලාහ්. لا إله إلا الله
ඒ වගේම කියන්න ඕනේ ඊට දවසේ ගොඩාක් ප්ලෑන් කරගෙන හිටියා මේ රෙසිපි එක ඔයාලට ෂෙයා කරන්න ඕනේ මේ මෙනු එක තමයි එදා උයන්න ඕනේ කියලා මම ගොඩාක් දේවල් ප්ලෑන් කරලා තිබ්බා ඒ වුණාතරි ඒ කිසි දෙයක් උනේ නැහැ ඊට දවසේ නයිට් එකට මට සනීප නැතුව ගියා ඉතින් නිදාගෙනම තමයි හිටියේ එදා ස්ටාර්ට් වුණ එක ඉතින් සතියක්ම මට සනීප නැතුව මම හිටියේ අන්තිමේට ඉතින් හොස්පිටල් ගිහලා බෙහෙත් ගන්න තරමට මට අමාරු වෙලා හිටියේ ඊට පස්සේ බෙහෙත් ගත්තට පස්සේ තමයි අල්හම්දුලිල්ලා කියලා සනීප වුණේ මේ තියෙන අපේ යානි බබාට ලැබුණ ගිෆ්ට්ස් ටික. ඉතින් ඔයාලට මම ඒක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා අන්බොක්ස් කරලා පෙන්නන්නම්කෝ. ඉතින් උදේ කෑමට එදා ඇවිල්ලා කඩෙන් තමයි අරගත්තේ ලංකාවේ කඩෙන් ඉදියාප්පයි පරිප්පුයි ඒ වගේම මස් කරියක්. ඉතින් මේක තමයි එදා මම ඇවිල්ලා බ්‍රෙක්ෆාස්ට් එකට අරගත්තේ. Much later. එදා අපේ ගෙදර තමයි හුදා බබා හිටියේ. ඉතින් හවස් වෙලා එකගෙන ගියා හුදා බබාව එයාගේ ගෙදරට එක්කන් ගිහලා එයාගේ නංගි බබාටත් ඔන්න ඉතින් හුදා බබයි යානි බබයි ඊට් ගිෆ්ට්ස් දෙනවා එයාලට ලැබුණ එක. ඔන්න අපේ හොර ගෙඩියා හිමින් යනවා එතනින් බලනකොට හයිසම් බබාගේ බයික් එකේ සෙල්ලම් කරන්න තමයි ඉක්මනට දුවලා ගියේ. අපේ හයිසම් බබාටයි යානි බබාට එකම වගේ තමයි අවුට්ෆිට් එක අපි කතා වෙලා අරගත්තේ. ඒ උනතරි හයිසම් බබා මිසින් වුණා එදා. එයා ඇවිල්ලා එයාගේ ආච්චි සීයා එක්ක එළියට ගිහිල්ලා හිටියේ එදා අපි යනකොට. ඒක නිසා ඉතින් දෙන්නවා තියලා අපිට ගන්න බැරි වුණා. ඉන්ෂාල්ලා මම ඔයාලට ළඟදීම vlog එකේ දෙන්නවා මේ අවුට්ෆිට් එක අඳලා ෆොටෝ එකක් ෂෙයා කරන්නම්කෝ. ඊට පස්සේ ඉතින් ගෙදරට ගියා ගිහිල්ලා ඊට පස්සේ මෙහෙන්දි දාන්න පටන් ගත්තේ. මෙහෙන්දි ඇවිල්ලා ස්ටිකර්ස් තමයි අරගත්තේ. ස්ටිකර්ස් අරන් තමයි අපි දැම්මේ. ලංකාවේ හිටියනම් ඉතින් මෙයින් ඊඩ් වයිප් එක එන්නේ මෙහෙන්දි වලින් තමයි. ඉතින් කලින් දවසම අපේ කසින් සිස්ටර්ස්ලා ගෙදර ගිහිල්ලා දා ගන්නවා එයාලට කියලා. මට නම් මෙහෙන්දි දාන්න එච්චරම හරියට දන්නේ නැහැ. ඒක නිසා තමයි ස්ටිකර්ස් එක අරන් දැම්මේ. ඉතින් ඒකත් හොඳට තියෙනවද දන්නේ නැහැ. ඉතින් කමෙන්ට් එකේ කියන්න හොඳයිද නැද්ද කියලා. ඔන්න ඉතින් යානි බබාට ලැබුණ ගිෆ්ට්ස් ටික අන්බොක්සින් කරගෙන ඉන්නේ මම මේ වගේ කැන්ඩිස් තමයි ගොඩක් දාලා තියෙන බෑග්ස් වලට ඒ වගේම බැලුන් දාලා තිබ්බා. මේ තව ගිෆ්ට් එකක් මම මේ අන්බොක්ස් කරගෙන ඉන්නේ. ඉතින් ඒකේ තියෙන කැන්ඩිස් තමයි ඉතින් යානි බබාට මාර එන්ජොයි කරගෙන හිටියේ. එයා ආසාවෙන් හැම එකම වගේ අරගෙන අඬාගෙන හිටියේ මස්ජිද් එකෙත් ගලවලා එයාට දෙන්න කියලා. එදා නයිටුත් අපි කඩෙන් තමයි අරන් කෑවේ. මම ඔයාලට කලින් කිව්වා වගේ මට හොඳටම සනීප නැතුව හිටියේ. ඒක නිසා මොනවත් උයා ගන්න බැරුව ගියා. එදත් හස්බන්ඩ් කඩෙන් තමයි අරගෙන ආවේ. The next day. ඔන්න ඉතින් ඊළඟ දවසේ තමයි අපි ඊඩ් එක සැමරුවේ. ඊළඟ දවසේ චුට්ටක් අමාරුයි තමයි ඒත් හරි පොඩ්ඩක් එළියට යානි බබාවත් එක්කගෙන යමු කියලා තමයි අපි ටික ගියේ එළියට. ඉතින් හස්බන්ඩ්ට නිවාඩු දවසක් ඊඩ් එකට ඊළඟ දවසේ හස්බන්ඩ්ගේ නිවාඩු දවස ඩේ ඔෆ් එක. ඉතින් එදා අපි එළියට ගියා. ෆස්ට් එකටම ගියේ වර්ල්ඩ් ඔෆ් සර්වින් එකට. ඉතින් යානි බබාට මොන හරි සෙල්ලම් බඩුවක් අරන් දෙමු කියලා මාෂාල්ලා කියලා යානි බබාට මේ පාර අවුරුදු සල්ලි ලැබුණා ගොඩාක් මාෂාල්ලා කියලා. ඉතින් එයාට ලැබුණ අවුරුදු සල්ලි වලින් එයාට මොන හරි ෆස්ට් එකට දෙයක් අරන් දෙමු කියලා. ඔන්න ඉතින් මම මේ තෝරගෙන ඉන්නවා එයාට මොනවාද ගමු කියලා. අල්හම්දුලිල්ලා කියලා ඉතින් යානි බබාට හැම දෙයක්ම වගේ තියෙනවා. ඉතින් කන්ෆියුස් එකේ හිටියේ මොන වගේ දෙයක්ද ගමු කියලා. ඉතින් නිකන් පොඩි දේවල් අරන්ුත් වැඩක් නැහැ. යානි බබා නිකන් ඔක්කොම වගේ දැන් කඩලා දානවා. ඒක නිසා අන්තිමේට කොහොමද එයාට අරගත්ත අපි සෙල්ලම් බඩුවක්. ඉතින් එයාට ගන්න ගියපු තැන මමත් තින්ස් ටිකක් අරගත්තා.
ඊට පස්සේ ඉතින් අපි ඊළඟට ගියේ ඇරබ් ලංකා එකට. ඉතින් ඔයාලා හැමෝටම දන්නවා ඇරබ් ලංකා රෙස්ටුරන්ට් එක ශරෆියා වල තියෙන. ඉතින් ඒකට තමයි ඊළඟට ගියේ අපේ ඩිනර් එක ගමු කියලා. ඒ වගේම යානි බබා මේ ඇඳන් ඉන්න ඩ්‍රෙස් එකත් අපි යාට අවුරුද්දට ගත්තු සෙට් එකක් තමයි, ඩ්‍රෙස් සෙට් එකක් තමයි. ඒ වගේම මාත් එක්ක එකම වගේ ඇඳන් හිටියා තවත් එක්කෙනෙක් අබාය එක. ඔයාලා නෝට් කරලා ඇති. ඉතින් ඒ මගේ හොඳම යාළුවා ජිද්දාවල. ඉතින් එයයි මම එකම වගේ තමයි අරගත්තේ මේ පාර ඊද් එකට. එදා ඉතින් අපි ඕඩර් කරේ වෙනසකට චීස් කොත් ඕඩර් කරා. ඒ වගේම ඉදියාප ෆ්‍රයිඩ් රයිස් එකක් ඕඩර් කරා. ඒ වගේම ෆ්‍රයිඩ් රයිස් එකකුත් ඕඩර් කරා වෙන්න ඇති. මට මතකත් නැහැ මොනවද ඕඩර් කරේ කියලා. ඒ වගේම ජූස් එකට අරගත්තේ මේ ජින්ජර් ඩ්‍රින්ක් එක. එදා ඉතින් සනිප නැතුව හිටපු නිසා ජින්ජර් ඩ්‍රින්ක් තමයි එදා බොන්න ඕනේ කියලා හිතුනේ. ඉතින් එදා ඒක තමයි අපි අරගත්තේ. මේ විදියට තමයි අපේ නෝම්බි අවුරුද්ද අපිට ගත වුණේ. ඉතින් ඔයාලා හැමෝම ගොඩාක් ආසාවෙන් බලලා ඇති කියලා මම හිතනවා. ඉතින් මම කලින් කිව්වා වගේ කියන තරමට ඉතින් ලොකුවට අපි සැමරුවේ නැහැ මේ පාර. ඇයි කිව්වනම් මට සනීප නැති නිසා. අනිවාර්යයෙන්ම ඊළඟට ඔයාලා බලන්න යන්නේ ගොඩාක් ඉන්ට්‍රස්ටිං vlog එකක්. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා බලන්න. එතකොට තමයි මම දාන vlogs ඔයාලට දිගටම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා මගේ vlog එකට කැමති නම් අනිවාර්යයෙන්ම like කරන්න. ඉතින් ඔයාලගේ යාළුවන්ට පවුලේ අයට බලන්න share කරන්න අනිවාර්යයෙන්ම. ඔයාලගේ වටිනා අදහස් පහතින් comment කරන්නත් අමතක කරන්නම එපා. ඉතින් නැවතත් ලස්සන vlog එකකින් ඔයාලා හැමෝම හමුවට එනකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.